සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා සුහස් ශාස්ත්‍ර YouTube නාලිකාව වෙතට. ඉතින් අද අපේ මාතෘකාව වෙන්නේ වෙනස් දෙයක්. නැත්නම් මේ ඇස්ට්‍රොනොමි වලට අත්‍යවශ්‍යම දෙයක්. මම කලින් වීඩියෝ දෙක කරේ ඉන්ටර්ස්ටෙලාර් ෆිල්ම් රිවිව් එක ගැන. ඉතින් මේ ෆිල්ම් රිවිව් වීඩියෝ දෙකම ෆිල්ම් ඉන්ටර්ස්ටෙලාර් ෆිල්ම් රිවිව් එක ඒ වීඩියෝ දෙකෙන් ඉවර කරන්න මම හිතුවා. ඉතින් ඉන්ටර්ස්ටෙලාර් සරල විග්‍රහය ඉන්ටර්ස්ටෙලාර් ගැඹුරු විග්‍රහය තමයි මේ වීඩියෝ දෙක. මේ දෙක බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝස් දෙක බලන්න මම ලින්ක්ස් දෙක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි. අද අපි මාතෘකාව මම කිව්වා මේක. නැත්නම් ටෙලස්කෝප් කියලා. ඉතින් ටෙලස්කෝප් කිව්වොත් එහෙම ටෙලස්කෝප් ගැන කතා කරන ලොකු පරාසයක විදිහට දැනුම් කොටසක් තියෙනවා. අපි ගමු ටෙලස්කෝප් එකේ අංගෝපාංග ඊට පස්සේ ටෙලස්කෝප් වර්ග ඊපස්සේ අපිට ලැබෙන විදිහට අපි ටෙලස්කෝප් එක තෝරගන්නේ කොහොමද මේ වගේ ගොඩාක් දේවල් ටෙලස්කෝප් එක පාවිච්චි කරන්නේ කොහොමද ටෙලස්කෝප් එකකින් කණු බලන්නේ කොහොමද ටෙලස්කෝප් එකකින් අපිට ඕනෑම දෙයක් අපි බලන්නේ කොහොමද ටෙලස්කෝප් එක හරි විදිහට පිරිසිදු කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ටෙලස්කෝප් ගැන කතා කරද්දී. ඉතින් මේ විදිහට මම අද කතා කරන්න හිතාගෙන ඉන්නේ මේ ටෙලස්කෝප් එකේ අංගෝපාංග මොනවද කියලා. ටෙලස්කෝප් එක බැලුවම අපිට ගොඩාක් අංග තියෙන දේවල් වලට පේන ඇති. මෙතන නම් ගත්තොත් මේවා මේ කැරකෙන ඒවා. එතකොට මෙහෙම නමන්න පුළුවන් ඒවා. මේ වගේ ගොඩාක් දේවල් මේ ටෙලස්කෝප් ගැන කතා කරද්දී තියෙනවා. ඉතින් අපි ඉක්මන් කරලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ ටෙලස්කෝප් එකේ අංගෝපාංග කියලා. මුලින්ම කියන්න ඕනේ මට තියෙන ඩොප්සෝනියන් වර්ගයේ ටෙලස්කෝප් එකක්. ඒ කියන්නේ මේ ඩොප්සෝනියන් වර්ගයේ ටෙලස්කෝප් වල යට මවුන්ට් ට්‍රයිපෝඩ් එක ඉන්නේ නැහැ. ඒ වෙනුවට පොඩි කාර්බන් ෆ්ලෝ රවුමක් තමයි එන්නේ. ඔය ඉස්සර වීඩියෝ වල වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට මේක පෙන්නන්නම්. ටෙලස්කෝප් එකේ කොටස් ගැන කතා කරොත් මේ තියෙන ටෙලස්කෝප් ටියුබ් එක. ඒ කියන්නේ අපිට අහස බලන්න ඕන කරන සේරම ටික තියෙන්නේ මේක ඇතුලේ. ඔයාලට මේක ඇතුලේ පේනවා ඇති. වීදුරුවක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවද? පොඩි වීදුරුවක්. ඒ කියන්නේ ඇතුලේ වීදුරුවක් තියෙනවා. ඒක ලොකුයි. ඒ කියන්නේ පිටතෙන් බැලුවොත් ඒ වීදුරුව සෙට් වෙලා තියෙන හරිය ඔයාලට පේනවා. මේ තියෙන්නේ ඒක. ඒ වීදුරුව තමයි මේ පැත්තේ මේ ඇතුලෙන් තියෙන්නේ. මේකට කියනවා ප්‍රධාන දර්පණය කියලා. නැත්නම් මේන් මිරර් එක කියලා තමයි මේ ඇතුලේ තියෙන මෙන්න මේ ඇතුලේ ඔයාලට පේන වීදුරුවට කියන්නේ. මේකෙන් තමයි මේ වෙන ආලෝක කිරණ පරාවර්තනය කරලා මෙන්න මෙතන තියෙන වීදුරුවට දෙන්නේ. මෙතන මේ කොස් එකක් තියෙන්නේ. ඒක මැද මෙන්න මේ බෝල්ස් තුනක් තියෙන්නේ. මේ බෝල්ස් තුනේ මෙන්න මෙතන තියෙන්නේ තව මිරර් එකක්. ඔයාලට මම ඉදිරියේදී පෙන්නන්නම්. මේ මම සරල සාරාංශය තමයි ඔයාලට කියන්නේ. මම ඊළඟට මේ වලින් වෙන කාර්ය ගානේ ඔයාලට කියලා දෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද කියලා ඉතින් ඔයාලට කියලා දෙනවා. ඊළඟට මෙන්න මෙතෙන්ට තමයි අපි මෙන්න මේ අයිපීස් එක සෙට් කරන්නේ. මට ටෙලස්කෝප් එකට අයිපීසස් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ අයිපීසස් මෙන්න මේ වගේ පොඩි කන්ටේනර් එකක් ඇතුලේ තමයි ඉන්නේ. මොකද අයිපීසස් කියන්නේ අපි බොහොම විල අධික ඉතාමත් සියුම් දෙයක්. මේක එකපාරක් වැටුණත් ඇති මේක ඇතුලේ තියෙන මේක ක්‍රැක් වෙන්න. මෙන්න මෙතන තියෙන පොඩි මේවා අයින් කරලා අපිට අයිපීස් එක මේක ඇතුලේ දාලා මෙන්න මේ බෝල්ට් එක තද කරගන්න තියෙනවා. එතකොට අපිට සරල විදිහට මෙහෙම කරලා ඇහ තියලා ඊළඟට අපි ඔබ්ජෙක්ට් එකට බලන්න තමයි තියෙන ඔබ්ජෙක්ට් එක බලන්න තමයි තියෙන අපි බලන එක. ඊළඟට අපිට ටෙලස්කෝප් එක හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපිට ફોකස් එක හදාගන්න තියෙන මේවා. අපි දන්නවා කැමරා එකක තුනක් ફોකස් එක අපි හදාගන්න ඕනේ. ඉතින් මේ ටෙලස්කෝප් එකේ ફોකස් එක හදන්නේ මෙන්න මේක කරකවලා. ඒක වල පෙර එක කරකවද්දී මේක උඩට යන පල්ලෙහාට යනවා. මේකෙන් තමයි ફોකස් එක හදාගන්නේ. ඊළඟට මෙතන තියෙන මේ හෝල්ඩර් එකම අපේ ෆයින්ඩර් ස්කෝප් එකට ඕන වෙන්නේ. මේ තියෙනවා ෆයින්ඩර් ස්කෝප් එක. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ෆයින්ඩර් ස්කෝප් එක හරියට බැලුවොත් එහෙම පේන්නේ නැහැ. කමන්නේ. මෙන්න මෙතන තියෙන මිරර් එකට මෙන්න මේ මිරර් එකට මෙන්න මෙතනින් පොඩි ලේසර් ටිකක් එනවා. ලේසර් රේ එකක් එනවා මේකෙන්. ඒක එන්න මෙන්න මෙතන මිරර් එකට වදිනවා.
අපි ඔබ්ජෙක්ට් එක මේකට මේක සෙට් කරලා මෙහෙම කරලා ඒ ලේසර් ටිකට තමයි ඔබ්ජෙක්ට් එක අලයින් කරගන්නේ. ඉතින් මේක සමහර ෆයින්ඩර්ස්කෝප් දිනා මෙතන නිකන් අර තුවක්කුල වගේ ක්‍රොස් එකක් එන එක. මේක තියෙන ලේසර් ටිකක් ඒකින්ද මේකට බැටරියක් දාන්න ඕනේ. මෙන්න මෙතන තමයි බැටරිය දාන්න තියෙන්නේ. ඉතින් බැටරිය බහිනා මේක සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් පාවිච්චි කරන්න පුළුවන් එක බැටරියකින්. එහෙම මේක තමයි මේ ෆයින්ඩර්ස්කෝප් එක. දැන් ෆයින්ඩර්ස්කෝප් එක කියන්නේ ඔබ්ජෙක්ට් එක හරියට අල්ල ගන්න එක ටෙලස්කෝප් එකට. ඒක මෙන්න මෙතෙන් සෙට් කරගෙන මේකෙන් තමයි බලන්නේ. හරි. ඊළඟට ටෙලස්කෝප් එකේ මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි අපි ඇල්ටිටියුඩ් එක හදාගන්නේ. ඒ කියන්නේ මේකේ උස හදාගන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේක මෙන්න මෙහෙම කරාම ටෙලස්කෝප් එක උඩ යන පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මෙතන මේ වැට උසට යන පල්ලෙහාට යනවා. මේකේ මේ අපිට මෙන්න මොකද කරලා තමයි අපි හදන්නේ. ඊළඟට මේ ටෙලස්කෝප් එක කරකවන එක කියන්නේ ඇසියමුත් එක හදන එක. ඒක හදන්නේ මේක මෙහෙම කරකවලා මම ඒක තව ටිකකින් පෙන්නනවා. ඒකදී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මේන් මිරර් එක ගැන. ඔයාලට මිරර් එකක් පේනවා ඇති. ඒක තමයි මේන් මිරර් එක. ඉතින් මේ මේන් මිරර් එකට මෙහෙම යන ලයිට් එක ඒ මිරර් එකේ වැදිලා විශාල වෙලා ආපහු මේ ඉදිරියට පරාවර්තනය වෙලා එනවා. ඉතින් එහෙම ආපුහම මෙන්න මෙතන තියෙන සෙකන්ඩරි මිරර් එකේ කියන්නේ දෙවෙනි මිරර් එකේ වදිනවා. ඔයාලට පේනදී මෙතන බෝල්ස් තුනක් තියෙනවා. ඒ බෝල්ස් තුنين සෙට් කරලා තියන්නේ එන්නේ මිරර් එක. ඉතින් මේ මිරර් එකේ වැදිලා ඔයාලට මේන් මිරර් එකෙන් පේන තියෙන සෙකන්ඩරි මිරර් එක. අන්න පේනවනේ පොඩි රවුමක්. අන්න ඒක තමයි සෙකන්ඩරි මිරර් එක. ඒකේ වැදිලා මේ පැත්තට අංශක 45ක් කැලවෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා ලයිට් එක. ඉතින් මෙතෙන් ඇවිල්ලා අපි මෙතෙන්ට අයිපීස් එක දැම්මහම මේ අයිපීස් එක නෙවෙයි මේ බාලෝ ලෙන්ස් එකක්. මම මේ ඔයාලට දාන විදිහ පෙන්නන්නේ. උඹ දැම්මහම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරලා තියෙන්නේ මෙතෙන්ට අයිපීස් දැම්මහම අපිට මේක බලන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා මිලිමීටර් 25 අයිපීස් එකක්. මම මේකේ නමක් ගහලා තින්නේ මොකද නයිට් කැම්ස් වලට ගියාම මේක මාරු වෙන්න පුළුවන්. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක Canon 25 mm. ඒ කියන්නේ මිලිමීටර් 25 කියන වර්ගයේ අයිපීස් එක. වලට වෙහිදී උඩියට ඉගිර වෙලා පේන්නේ සේරම ටික. හරි. මේක අපිට තියෙන්නේ මෙන්න මෙහෙම මේක ඇතුළට දාන්න. මිලිමීටර් 25 අයිපීස් එක කියන්නේ මංගාව තියෙන විශාල අඩුම අයිපීස් එක තමයි මේක. ඒ කියන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ලොකු වෙන එක අඩුම අයිපීස් එක මේක. මේකට දැම්මම අපිට ඔබ්ජෙක්ට් එක මේකට පේනවා. ඊට පස්සේ අපිට ඒක ફોකස් කරගන්න තමයි තියෙන්නේ. හරි. ඊළඟට මංගාව තියෙන දෙවෙනි සහ විශාලම අයිපීස් එක මිලිමීටර් 10 අයිපීස් එකක් වෙනවා. මෙන්න මේ වගේ මේවා ඇතුලේ තමයි මේවා ඉන්නේ. මෙන්න මේක තමයි අයිපීස් එක. වෙනදී දැන් අර කලින් අයිපීස් එකේ මෙන්න මෙහෙම ලොකු අපචර් එකක් කියනවා. මේකේ ඊටම කුඩා පොඩි සිදුරක් තමයි තියෙන අපිට ඇහැ තියන්නේ. ඒකෙන පොඩි අඩු කරලා පේන්නේ. මේක මිලිමීටර් 10 අයිපීස් එකක්. PL 10 mm අයිපීස් එකක්. මේක 25 mm අයිපීස් එකක්. ඉතින් මේ දෙකේ විශාල බලය වැඩිම මෙන්න මේ අයිපීස් එක. හරි. මෙන්න මේකත් අපිට සාමාන්‍ය විදිහටම අරම දාලා මෙතන බෝල්ට් එක තද කරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට මේකෙන් බලන්න පුළුවන්. හරි. මම කියවල මංගාව බාලෝ ලෙන්ස් එකක් තියෙනවා කියලා. ඉතින් මේ බාලෝ ලෙන්ස් එකෙන් කරන වැඩි තමයි මේක සාමාන්‍ය විදිහට ඔහොම දාලා අපිට මෙහෙම ඇහැ තියලා බලන්න බෑ. ඇහැ තියලා බලන්න බෑ. මොකද මේ මොකද්ද? මෙතෙන් අයිපීස් එකක් දාලා නැති නිසා අපිට කරන්න තියෙන්නේ මේකේ බෝල්ට් එක මෙහෙම රූල්ස් කරලා මේක මෙහෙම දාලා ඒකට අපේ සාමාන්‍ය අයිපීස් එක දාන්න. දැන් මම කිව්වා මංගාව තියෙන විශාල බලයේ අඩුම අයිපීස් එක තමයි මේක. මේකෙන් මිලිමීටර් 25 අයිපීස් එකක්. ඉතින් මේකෙන් සාමාන්‍ය විදිහට මේක මෙහෙම දාලා තියෙද්දි පේන එක නෙමෙයි. මෙන්න මේ පේන ගාන 3 ගුණයකින් වැඩි කරලා පෙන්නනවා. මේ බාලෝ ලෙන්ස් එක තමයි මේක. ඒ සාමාන්‍ය මේකෙන් පේන මේ විශාල වෙලා පේන එක 3 ගුණයකින් වැඩි කරලා මේකෙන් පෙන්නනවා. උදාහරණයක් විදිහට මේකෙන් අවලට තේරෙන විදිහට මම කියන්නේ 10 ගුණයක් වැඩි කරලා පෙන්නනවා නම් අපි බලන එක මේ 10 මේක දැම්මම
විසික් ගුණයකින් වැඩි කරලා පෙන්නනවා. අන්න ඒක තමයි බාල ලෙන්ස් එකකින් වෙන්නේ. දැන් අපිට මේ බාල ලෙන්ස් එකටම මේ මිලිමීටර් 10යි 20ක් දාන්න පුළුවන්. එතකොට මේකෙන් අපි හිතමු 20 ගුණයකින් වැඩි වෙලා පේනවා කියලා. මේක 20 ගුණය 3 ගුණය වැඩි කරලා 60 ගුණයකින් වැඩි කරලා පේනවා. අන්න ඒක තමයි බාල ලෙන්ස් එකකින් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේක ගැන. ටෙලස්කෝප් එකක් වගේමයි නේද? ටෙලස්කෝප් එකේ පොඩි වර්ෂන් එකක් වගේ. ඉතින් මේක නැතුව අපිට කවදාවත් ටෙලස්කෝප් එකෙන් බලන්න වෙන්නේ නැහැ. මේක මම කිව්ව ෆයින්ඩර් ස්කෝප් කියන එක. මේක තමයි ෆයින්ඩර් ස්කෝප් එක. මේක අපිට මෙහෙම මෙතෙන්ට දාගන්න තියෙනවා. ඕන කියලාගෙන මම එක දැන්න ගලවනවා. මේකෙන් කරන්නේ අපිට ටෙලස්කෝප් එකෙන් බලන්න තියෙන ඔබ්ජෙක්ට් එක හරියටම ටෙලස්කෝප් එකට ඒම් කරගන්න එක. ඔයාලට පේනවා ඇති නිකන් මේක ඇතුලේ වීදුරුවක් තියෙනවා. ඊට පස්සේ මෙතන මොකද්ද මන් දෙකක් තියෙනවා. මෙතන කරකවන්න ස්ක්‍රූස් දෙකක් තියෙනවා. එච්චරයි. ඉතින් මේකෙන් වෙන්නේ අපි මේක මේකට සෙට් කරලා මෙහෙම මේකට මෙහෙම ඇහැ කියලා බලන්න. මේක ඔන් කරාම මේකේ පොඩි ලේසර් ටිකක් පේන්න ගන්නවා. මේකේ මෙන්න මේ වීදුරුව ඇතුලේ. ඉතින් මේ ලේසර් ටික අපිට ඕන කරන ඔබ්ජෙක්ට් එකට මෙහෙම කරලා ඇලයින් කරගන්න තියෙනවා. එතකොට හරියටම මේ ටෙලස්කෝප් එකේ මේ මේන් ඉරයකට ඒ ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තමයි මේ ෆයින්ඩර් ස්කෝප් එකෙන් කරන්නේ. දැන් නම් සෙවුම් ඩිරෙක්ෂන් කරන්නේ. හරිද? දැන් මම ඔයාලට කිව්වා මේක ඇතුලේ ලේසර් ටිකක් තියෙනවා. මේක ඔයාලට මෙහෙම බැලුවම නම් පේන්නේ නැති වෙයි පොඩක් දුරට. පේන්නේ නැහැ. මොකද දැන් මම ඉන්න තැන එළියත් වැඩි. ලේසර් එක ඉතාමත්ම චූටි ලේසර් එකක්. මෙන්න මේ බැටරියෙන් තමයි මේ ලේසර් එක වැඩ කරන්නේ. ඔයාලට පේනවා ඇති පොඩි අර ඔරලෝසු බැටරියක් තියෙන්නේ. හරි. ඒක තමයි ෆයින්ඩර් ස්කෝප් එක. ඊළඟට අර මම කිව්වේ නිරේ එක මේන් නිරේ එක මෙන්න මේක. ඊළඟට වඩාත්ම වැදගත් වෙන දේ මෙන්න මේක. ඔයාලට මම කිව්වා මේක LG Azimuth වර්ගයේ ඩොට්සෝනියන් ටෙලස්කෝප් එකක්. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ මෙහෙම උඩ යන පල්ලයකටයි මෙහෙම කැරගෙන එකටයි. අපිට ඒකෙන් තමයි ඔබ්ජෙක්ට් එක ඇලයින් කරගන්න තියෙන්නේ. ඉතින් මේක තමයි ඇල්ටිටියුඩ් එක හදාගන්න ස්ක්‍රූ එක. මේක මෙහෙම අපිට ලූස් කරලා මේ හරි ඔබ්ජෙක්ට් එක හිතන්න මම මේ මගේ මේ මොකද කීබෝඩ් එකේ තමයි ඔබ්ජෙක්ට් එක. ඒකට හරියට හදාගන්නවා අර ෆයින්ඩර් ස්කෝප් එකත් උපයෝගී කරගෙන. හදලා මේව හදාගන්නවා. ඒකට මේව කරලා මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා. ඒක තද කරගන්න. ඒ ස්ක්‍රූ එක වලට පේන හැටි ඉන්නේ ඒක. ඒක තද කරගන්න. එහෙනම් තමයි LG Azimuth ටෙලස්කෝප් එකක් වැඩ කරන්නේ. ඉතින් අපේ මොකද්ද අයිපීසස් නිරීක්ෂණය කරන්න පහසුවට දාගන්න මෙන්න මෙහෙම මේව දෙකක් තියෙනවා. දැන් ඔයාලට නැති අයිපීසස් තුනක් මේව තුනක් තියෙනවා දෙකක් තියෙන්නේ කියලා අපි නිරීක්ෂණය කරද්දී හැම වෙලාවෙම මෙතන එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් තව දෙකයි නිතරලා තියෙන්නේ. ඒක නිසා ඒ දෙකට මෙන්න දෙකක් තියෙනවා. ඒක තමයි අපිට පහසු තියෙන්නේ. ඊළඟට අපිට කතා කරමු ටෙලස්කෝප් එකෙන් අපිට හම්බෙච්ච අමතර කොටස් ගැන. ඒ කියන්නේ ටෙලස්කෝප් එක පාවිච්චි කරද්දී අපිට ඕන වෙන අමතර කොටස් ගැන. ඉතින් අපි කතා කරා අයිපීසස් ගැන කතා කරා. ඉතින් අපි ඊළඟට කතා කරන්න දැස්ති වෙන්නේ අපේ කතා නොකරපු අපිට හම්බෙච්ච එක ගැජට්ස් ගැන. ඉතින් අපි මේකෙන් පටන් ගමු. මේ තියෙන්නේ සෝලර් ෆිල්ටර් එකක්. මේක අපි පාවිච්චි කරනවා ඉර බලද්දි. මොකද අපි ඉර සාමාන්‍ය විදිහට බැලුවොත් එහෙම අපේ ඇහැ පිච්චෙනවා. මොකද ඒ තියෙන රශ්මියට අනික එක වැඩි වෙලා අපේ ඇහැට එන්නේ. ඒක නිසා අපි මේක ඉස්සරහට සෙට් කරලා මේකෙන් එන එළියෙන් ඉර බලනවා. මේක අපි සාමාන්‍ය විදිහට මේක තියාගෙන ඉර බැලුවොත් ඉරේ ඊටම සියුම් මොකද්ද චූටි කොටස් අපේනේ මේවා දාලා බැලුවාම ඉරේ අඳුරු ලප පේන්න කියන්නේ කළු ලප පේන්න පටන් ගන්නවා. ඊළඟට අපිට කියන්නේ මෙන්න මේක ගැන. මෙන්න මේක දැන් පේනවා කැමරා කච්චිට. මේ තියෙන්නේ මූන් ෆිල්ටර් එක නේද ලූනා ෆිල්ටර් එකක්. හඳ බලද්දී සමහරවිට අපි දන්නවා පොය දවසේම හඳේ දීප්තිය වැඩි. අන්න ඒ දවස්වලට බලද්දී
මේක අපි උපයෝගී කරගන්නවා හඳේ බ්‍රයිට්නස් එක පොඩ්ඩක් අඩු කරගන්න. ඒවල මෙහෙම කැමරා එක මම පේනවා ඇති අඩු වෙලා පේන්න බලන්න. හරි මේ තියෙන හරි මේකෙන් කතා කරා මේ ඒකට පැක් එක කියන්නේ මොකද්ද දාලා අපි සිලිකම එසේ මේ තියෙන්නේ එක එක ෆිල්ටර්ස් අපිට ඕන විදිහට කලර් එක මාරු කරගෙන මේක ෆිල්ටර් එක දාලා ෆොටෝ ගහගන්න පුළුවන්. අපි දන්නා ආකාශ වස්තු ෆොටෝ ගද්දී අපි හිතන්න අපි අඟහරු බලනවා. හැබැයි අඟහරු වල අපිට පේන රෙඩ් එක පොඩ්ඩක් අඩුයි. ඒක නිසා අපි මේක දාලා අපි IPS එකට මේක මෙහෙම දාලා මෙතනට සෙට් කරලා මේකෙන් බලනවා. එතකොට පේන්නේ තනිකරම එමිලි පාටින් මුළු මේවැකම අපි ලුණ මොකද මූන් ෆිල්ඩ් එකක් සෙට් කරගන්නේ එහෙමමයි. ඔල් පේනදී ටැබිලි බහන මුළු මේවැකම පේන්නේ. මට හිතෙනවා මේක දාගෙන වීඩියෝ කරාමත් හොඳයිද මම. ඊළඟට අරක වගේම මේක කොළ පාට ෆිල්ඩ් එකක්. මේකත් අපිට යූස් කරන්න පුළුවන් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි වලදී. පේනවද මුලින්ම පේන්නේ කොළ පාටින්. හරි ඊළඟට මේ තියෙන්නේ ඇඩැප්ටර් එක. ෆෝන් ඇඩැප්ටර් එක. අපි එක එක දේවල් වල ෆොටෝ ගහද්දි මේක මෙතෙන්ට දාලා ඔන්නෝම කරලා දාලා මේක සාමාන්‍ය විදිහට IPS එක දාලා ෆෝන් එක මෙතෙන්ට තියලා ගානට ෆෝන් එකේ කැමරා එක මේකට එන විදිහට හදාගන්න. මේක යටින් එහෙම හිර කරගන්න පුළුවන් හොඳට. දැන් මේක එන්නේ හිමිට. තව ටික හිර කරගත්තාම හෙල්ලෙන්නව නැහැ. හරි. මේකෙන් තමයි අපි හඳේ නෙමෙයි ඕනම දෙයක ෆොටෝ ගහන්න මේක යූස් කරන්න පුළුවන්. මේකට කියන්නේ ෆෝන් ඇඩැප්ටර් එක කියලා. ඊළඟට අපිට මේක ගබඩා කරලා තියද්දි අත්‍යවශ්‍යම දෙයක් සිලිකජය. මොකද මේවට වතුර බැඳුනොත් එහෙම ජල මොනවාද බින්දු බැඳුනොත් එහෙම මේවල ෆංගිස් හැදෙන්න පටන් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ ඩෙසිකේටර් එකක් දාලා තියෙනවා. ඊළඟට අපිට හම්බෙන කිට් එක ආසම කැලල ටෙලස්කෝප් එකේ මේක දාලා අමතර අපිට බෝල්ස් දෙකක් හම්බෙනවා. මේ බෝල්ස් දෙකම අර ටෙලස්කෝප් එකේ මොනවා හරි කැලුමක් බිඳුනොත් එහෙම යූස් කරන්න පුළුවන්. ඉතින් මේ බෝල්ස් දෙකයි ටෙලස්කෝප් එකේ විදිහටම ගැලපෙන විදිහට අපිට අයිස් ස්ක්‍රූ පුණියනක් හම්බෙලා තියෙනවා. මේව තමයි අපිට ටෙලස්කෝප් එක පාවිච්චි කරද්දී හම්බෙන බඩු කෑලි. හරි අපි ඊළඟට කතා කරන්නේ ටෙලස්කෝප් එක ක්ලීන් කරන්න අපි යොදා ගන්න අංග පාංග ගැන. ඉතින් මුලින්ම මම ගාව තියෙනවා මෙන්න මේක. මේක ඇත්තටම කැමරා ක්ලීනින් කිට් එකක්. ඔයාලගේ ටෙලස්කෝප් එක ක්ලීන් කරගන්න මේ කැමරා ක්ලීනින් කිට්ස් ඉතාමත්ම ගැලපෙන. මොකද ටෙලස්කෝප් වලටම වෙනම හදන්නේ නැහැ. මම කියන්නේ හදනවා. නමුත් ඒවා ගොඩක්ම එක්ස්පෙන්සිව්. ඒකින්ද ඔයාලා ළඟම තියෙන කැමරා ෂොප් එකකට ගිහිල්ලා මෙන්න මේ වගේ කැමරා ක්ලීනින් කිට් එකක් ගත්තා නම් හරි. ඉතින් මම ගත්තේ මෙතන Nikon කැමරා ක්ලීනින් කිට් එක. මුලින්ම තියෙනවා මේ වගේ පොඩි ගැජට් එකක්. මේක මෙහෙම ප්‍රෙස් කරාම මෙතනින් හුලං එළියට එනවා. ඉතින් අපේ මොකද්ද IPS වල එහෙම පොඩි මිස්ටේක් වගේ බැලලා තියෙනවා නම් මේකෙන් එකපාරම මේව කරලා අපිට මේක යවන්න පුළුවන්. අපි දන්නා ගොඩක් අය කටින් පිබිනවා. ඉතින් ඒක ගොඩක්ම හොඳ නැහැ. මොකද කටේ තියෙන විෂ බීජ කෙළබිදිති මේ වගේ මීටර්ස් වලට හොඳ නැහැ. ඒවා බ්ලර් වෙන්න නැත්නම් ෆංගිස් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ඉතාමත්ම ආරක්ෂිත ක්‍රමයක්. ටෙලස්කෝප් එකේ වීදුරු එහෙම ක්ලීන් කරන්න. ඊළඟට ඒ ක්ලීනින් සෙට් එකෙම තිබිලා හම්බෙච්ච piece of handkerchief ඒ කියන්නේ රෙදි කෑල්ලක්. මේකත් අර සාමාන්‍ය රෙදි කෑලි වගේ නෙමෙයි. මේකේ මේවා වලටම වෙන් වෙච්ච විදියට හදපු එකක්. මේකේ වලට වෙන ඇති පොඩි පොඩි උඩට අවිල්ලා තියෙන මොනවද පික්සල්ස් වගේ ඒවා තියෙනවා. ඉතින් ඒවා වලින් තමයි මේ මගේ ටෙලස්කෝප් එකේ තියලා දාන්නේ. ඊළඟට මේක ක්ලීනින් ස්ප්‍රේ එකක්. මේක ක්ලීනින් ලික්විඩ් කියලා තියෙන මේක මේ ෆුල් එන්සස් LCD කියන්නේ LCD කියන්නේ ස්ක්‍රීන්ස් වලටත් මේක හරියනවා. මේක එකපාරක් ස්ප්‍රේ ගන්න තියෙන්නේ. එකපාරක් ස්ප්‍රේ ගන්න තියෙන්නේ. මේ මොකද්ද මේකෙන් ක්ලීන් කරලා දෙනවා. කියන්නේ මේක ස්ප්‍රේ කරලා තමයි මේකෙන් යොදාන්නේ. ඊළඟට මම කියනවා පොඩි බ්‍රෂ් එකක්. මේක මෙහෙම කැරකුවාම උඩට එනවා. මේ බ්‍රෂ් එකෙන් මොකද දාන්න තියෙන්නේ ටෙලස්කෝප් එකේ මේවා.
හරි. ඊළඟට පොඩි කොටන් බඩ්ස් වගේ පොඩි බ්‍රෂස් වගේ තියෙනවා. මේකට කොටන් බඩ්ස් හරියනවා. ඉතින් ඒකෙන් මට ටිකක් හම්බුණා. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට වයිප්ස් වගේක් හම්බෙලා තියෙනවා. ඊළඟට ක්ලීනින් පේපර්ස්. මේක ඉතාමත් වැදගත්. අර හැන්කචීෆ්ස් එක ඉවර වුණාම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එක ඩයරෙක්ට් වුණාම දැන් එකක් ගලවලා ගත්තා. අපිට ඕන කරන ක්ලීනින් ටෙක් කරා. මේක ඩස්බින් දාන්න තියෙන්නේ. මේකේ පේපර්ස් තියෙනවා ගොඩක්. මේකත් නිකෝන් ලගේ ක්ලීනින් පේපර් එකක්. ඉතින් හරි. මගේ අද වීඩියෝ එක මම අවසන් කරන්න හිතන් ඉන්නවා. මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. හරි. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ආදරේ ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.